චීනයේ සිට තොග මිලට භාණ්ඩ ආනයනය පිළිබඳ ගෙනෙන දෙවෙනි වීඩියෝ එකට ඔයගොල්ලෝ ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මුල් වීඩියෝ එක බලලා ඔයාලා යම්කිසි අවබෝධයක් අයිඩියා එකක් අරගෙන ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම මුලින් වීඩියෝ එකේදී කිව්වා වගේ කොහොමද අපි මේ චීනයේ තියෙන භාණ්ඩ වලට තමන්ම ගෙදරදීම ගෙවීම් කටයුතු කරලා මොන විදිහටද තමන්ම මේක ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුත්ත අපිත් එක්ක සම්බන්ධ වෙලා කරගන්නේ කොහොමද කියලා දෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්නවත් බැරි අඩු මුදල්වල වලට චීනයේ තියෙන භාණ්ඩ තොග මිලට අපිට මිලදී ගැනීමේ හැකියාව මේ හරහා අපට ලැබෙනවා. ඉතින් අලුතෙන් ව්‍යාපාරයක් කරන්න හිතන අයට දැනට ව්‍යාපාර කරගෙන යන අයටත් මේක ලොකු උදව්වක් කියලා මම අනිවාර්යෙන් විශ්වාස කරනවා. ඉතින් මම මෙතනදී මේ පෙන්වන්නේ සරල උදාහරණ විතරයි. ඉතින් මෙතන මේ ජිප් එකක් දාලා තිනවා. මේ කියන්නේ උදාහරණ වලින් මේක පෙන්වන්න ඕන නිසා විතරයි මම මේක දාලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට කැමති භාණ්ඩ ඕන තරම් තියෙනවා. ලක්ෂ ගාණක් භාණ්ඩ තියෙනවා මේ අලිබාබා කියන තොග වෙල්දාම් කරන මේ විකුණුම් මධ්‍යස්ථානයේ. ඉතින් ඩොලර් 0.0 ගාණේ ඉඳලා ලංකාවේ ඔන්ලයින් මාකට් එකේ වුණත් විකිනෙන භාණ්ඩ ඕන තරම් ඕගලන්ට මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට ලොකු ගමනක් යන්න මේ වීඩියෝ එක හරහා අවස්ථාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් කලින් වීඩියෝ එකේදී මට කියන්න බැරි වෙච්ච මග ඇරිච්ච සමහර දේවලුත් එක්ක ඉතින් ඒ දේවලුත් මම නැවත එකතු කරගෙන මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉස්සරහට කොහොමද මේ වැඩේ ඕගොල්ලෝ සාර්ථකව කරගෙන යන්නේ කියලා. හොඳයි. ඕගලන්ට මෙතන මම පෙන්නන්නම්. මුලින් මට කියන්න බැරි වුණා. කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ සැපයුම් කරුවෙක් තෝරගත්තට පස්සේ මම මෙතන පෙන්වන්නේ මේ පොඩි කට්ටියට පාවිච්චි කරන ඉලෙක්ට්‍රික් ජිප් එකක්. සාමාන්‍යයෙන් ඕගොල්ලන් දන්නවා ඇති මේක සාමාන්‍යයෙන් ලංකාවේ මාකට් එකේ සාමාන්‍යයෙන් මේ වගේ එකක් දැනට රුපියල් 50000කට එහා රුපියල් 50000 65000 75000 වගේ ගානකට තමයි අලවි වෙන්නේ. ඉතින් මේගොල්ලෝ මේක දාලා තිනවා මෙතන ඩොලර් 42යි 49යි ඩොලර් 28යි. ඉතින් ඔය වගේ ප්‍රයිස් වලට දාලා තිනවා. ඉතින් මෙතනදී අපි දැන් සාමාන්‍යයෙන් ඔය වගේ භාණ්ඩයක් තෝරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඒ සැපයුම් කරු විසින් අපිට මෙතන පෙන්වලා දීලා තිනවා මේක අපිට අවමව ගන්න පුළුවන් ප්‍රමාණ කොච්චරද කියන එක මෙතනදී එයා කියලා තිනවා. ඉතින් මෙතන මිනිමම් ඕඩර් කියලා තිනවා. ඕගලන්ට මම මෙතන ඊතලේ දාලාම පැහැදිලිව පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා. ඒ කියන්නේ එයා කියනවා එයාගෙන් ගන්න පුළුවන් ප්‍රමාණය. ඒ කියන්නේ එකක් ගන්න බෑ මෙයාගෙන් අවම වශයෙන් දෙකක් ගන්න ඕනි. එහෙම නැත්නම් 500ත් 4999ත් වගේ ප්‍රමාණයක් ගන්නව නම් එක මිලක් කියලා තියෙනවා. ඉතින් මෙතන තව මිලක් දාලා තිනවා. තව ඊට වඩා ගන්නව නම්. ඉතින් ඒ වගේ මිල ප්‍රමාණවල් මේගොල්ලෝ ඉදිරිපත් කරලා තිනවා. ඉතින් මෙයාගෙන් අවමව ගන්න පුළුවන් දෙකයි. ඉතින් ඕ වගේ ඕගොල්ලෝ සාමාන්‍ය භාණ්ඩ විකුණුම් කරුවෙක් තෝරගද්දී එයාගේ මේ කියන්නේ එයා අපිට දෙන ප්‍රමාණය කොච්චරද කියලා මෙතන සඳහන් කරලා තිනවා. ඕගලන්ට මෙතන ගිහිල්ලා ඕනනම් එයාත් එක්ක chat කරලා එයා ඒව වෙනස් කරන්න කැමති නම් එයා එකක් හරි දෙනවා නම් එහෙම කතා බහ කරලා එහෙම ගන්නත් පුළුවන්කම හැකියාව බොහෝ දුරට තියෙනවා. ඉතින් ඒක මම ඕගලන්ට පොඩ්ඩක් දැනුවත් කරන්න ඕනි. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ලොකු පැකේජස් ගද්දී සමහරට එකක් විතරක් විකුණන තොග මිලට විකුණුම් කරුවෝ ඕන තරම් මේක ඇතුලේ ඕගලන්ට හොයාගන්න පුළුවන්. ඒක බැරිකමක් වෙන්නේත් නැහැ. ඉතින් ඕගොල්ලෝ හිතන්න සාමාන්‍යයෙන් මම මේ කියන විදිහට මේ ඩොලර් 42ක් කියන්නේ මේක එකක මිල. සාමාන්‍යයෙන් දැනට තියෙන ඩොලරයේ මිලත් එක්ක අපි බැලුවොත් බලන්න ඩොලර් 42 කියන්නේ සාමාන්‍යයෙන් දැනට යන ඩොලර් එක රුපියල් 302ක් ඒ වගේ මිලකට ගියොත් රුපියල් 12684ක් වගේ තමයි වෙන්නේ. අපිට මේක චීනෙදී ලංකා රුපියල් වලින් මිලදී ගන්න පුළුවන් මිල. ඉතින් ඕගොල්ලන්ට මේකට ලංකාවට ගෙන්නවද්දි ඉතින් තව මේකට shipping cost එකක් වෙනම ඇඩ් වෙනවා. ඉතින් ඒ ඇඩ් වුණත් ඉතින් ලොකු ගාණක් මේකට ලොකු මිලක් ඇත්තටම යන්නේ නැහැ. ඉතින් ලංකාවේ වෙළඳ පොලෙන් ගන්නවට වඩා බොහෝම අඩු මිලකට අපිට මේක ගෙදරටම චීනෙන්ම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ පාඨමාලාවේ වැදගත්කම අන්න ඒක තමයි. ඉතින් ඕගොල්ලන්ට ව්‍යාපාරයක් කරා හෝ නොකරා හෝ මේක ඉගෙනගෙන ඕගොල්ලන්ට තමන්ට අවශ්‍ය කරන දේවල්, තමන්ගේ දරුවන්ට අවශ්‍ය කරන දේවල් මේ වගේ ගෙන්වා ගැනීමේ හැකියාව මේ පාඨමාලාව හරහා අපි කියලා දෙනවා. හොඳයි. අපි මෙතනින් ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි කොහොමද මේ සැපයුම් කරුවෙක් තෝරගෙන මේ සැපයුම් කරුවෙක් හරහා
භාණ්ඩ ඔයාගේ භාණ්ඩ ලංකාවටම ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය මොන විදිහටද වෙන්නේ කියලා අපි මෙතන ඉඳලා කතා කරමු. හොඳයි මම නැවතත් ඇවිල්ලා තිනවා මේ අලිබාබාගේ හෝම් පේජ් එකට. මෙතෙන්ට ආවට පස්සේ ඕගොල්ලන්ට මම නැවතත් මතක් කරන්නම්. ඕගොල්ලන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගන්න හොයාගන්න ලේසිම ක්‍රමවේදය තමයි මෙතන ගිහිල්ලා ඕගොල්ලන්ට මේ සර්ච් බාර් එකේ ඔයාට ඕන දේවල් සර්ච් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඉමේජ් අයිකන් එකෙන් ඕගොල්ලන්ගේ ඉමේජ් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට ඕන දේවල් එතන ඉමේජ් එකක් විදිහට සර්ච් කරලා හොයාගන්නත් පුළුවන්. ඕන තරම් භාණ්ඩ ඔයාලට අවශ්‍ය කරන ඕනම දෙයක් මේකේ හොයාගන්න පුළුවන්. සැපයුම් කරුවෝ ඕන තරම් ඉන්නවා. හොඳයි. ඊට අමතරව මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ඕගොල්ලෝ කාත් එක්ක හරි මේ සැපයුම් කරුවොත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඒගොල්ලන්ගේ chat එක සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ගේ මේ messenger එකට එනවා. messenger එකට ගිහිල්ලා ඒගොල්ලන්ට එක්ක ඕන වෙලාවක ඕගොල්ලන්ට free තියෙන වෙලාවක ඕන වෙලාවක chat කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මිල ගණන් දැනගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ ගෙන්නන්න දෙයක් හිතාගෙන ඉන්නවා නම් ඒ දේවල් වල ෆොටෝස් ගෙන්න ගන්න පුළුවන්. මේ දේවල් වල ප්‍රමාණය හැමදේම විස්තර ඒගොල්ලන්ගෙන් දැනගැනීමේ හැකියාව එතනදී ඕගොල්ලන්ට තියෙනවා. හොඳයි දැන් ඊළඟට ඕගොල්ලන්ට පැහැදිලි කරන්න ඕන කරන දෙයක් තියෙනවා මම. ඉතින් ඕගොල්ලෝ මෙතනදී භාණ්ඩ සැපයුම් කරුවෙක් තෝරගත්තට පස්සේ ඒගොල්ලන්ගේ භාණ්ඩ ඕගොල්ලන්ට තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මේක ඇතුළේදීම ඒ භාණ්ඩ වලට ගෙවන්න සල්ලි ගෙවීමේ හැකියාවකුත් තියෙනවා. නමුත් ඕගොල්ලන්ට තනිව මේ වැඩේ කරන්න බෑ. ඇත්තටම මේක ලංකාවට බඩු ගෙන්නන්න නියෝජිතයෙකු හරහා තමයි ඕගොල්ලන්ට කරගන්න වෙන්නේ. ඇත්තටම ඒ පැත්තෙන් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් සහයෝගය මම ලයිෆ් ටයිම් දෙනවා. ඒක තමයි මේ කෝස් එකේදී මම මුලින් කියවුවා වගේ ඕගොල්ලන්ට මේ භාණ්ඩ ඕගොල්ලන්ගේ නිවසට එනකම්ම ඕගොල්ලන්ට ලයිෆ් ටයිම් සපෝට් එක මේකෙන් අපි හම්බ වෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ චීනයේ තොග විකුණුම් මධ්‍යස්ථානයේ හරහා මිලදී ගන්නා භාණ්ඩ ඕගොල්ලන්ගේ නිවසටම ගෙන්වා ගැනීමේ ක්‍රියාපටිපාටිය අපි ඊටාම සාධාරණ මුදලකට සිදු කරනවා. ඉතින් ඒ ගැන ඉදිරියට ඕගොල්ලන්ට තවත් පැහැදිලි වෙයි. හොඳයි අපි බලමු මොන විදිහටද මේ ඕගොල්ලෝ මේ චීනයේ ඉන්න සැපයුම් කරුවෙක්ගෙන් භාණ්ඩ මිලදී ගැනීම නිසියාකාරව හරියාකාරව සිද්ධ කරගන්නේ කොහොමද? ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි මීළඟට බලමු. හොඳයි ඕගොල්ලෝ මේකෙදි යම්කිසි සැපයුම් කරුවෙකුගෙන් භාණ්ඩ මිලදී ගැනීමට තීරණය කරාට පස්සේ එයාගෙන් ඉල්ල ගන්න ඕනි විස්තර කීපයක් තියෙනවා. ඒ දේවල් තමයි දැන් මෙතනදී මම පැහැදිලි කරන්නේ. මෙතනදී එයාගෙන් ඉල්ල ගන්න ඕනේ එයාගේ WeChat number එක ඉල්ලන්න ඕනේ. මම මෙතන අංක 1 කියලා දාලා තිනවා. WeChat number එක ඕගොල්ලෝ ඉල්ලන්න ඕනේ. ඉතින් මම මෙතන යට කොළ පාටින් දාලා තියෙන විදිහට එයාට මැසේජ් එකක් ඒ කියන්නේ අලෙවි නියෝජිතයට මැසේජ් එකක් දැම්මට පස්සේ please send you WeChat number කියලා මැසේජ් එකක් දැම්මට පස්සේ එයාගේ WeChat number එක ඔයාට එවයි. ඉතින් ඔයා ඒක අරන් තියාගන්න ඕනි. එතකොට අපි මෙතන කාගෝ සර්විස් එකක් විදිහට ඕගොල්ලන්ට සම්බන්ධ වෙලා භාණ්ඩ ගෙන්නලා දෙන කාර්යය සිද්ධ කරද්දී මේ WeChat number අපිට වැදගත් වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයා මේ භාණ්ඩ සැපයුම් කරුගේ WeChat number ඉල්ල ගන්න ඕනි. හොඳයි ඊළඟට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඕගොල්ලෝ ගෙන්න ගන්න හිතාගෙන ඉන්න භාණ්ඩ වලට අදාළ ඉන්වොයිස් එකක් භාණ්ඩ සැපයුම් කරුගෙන් ඉල්ල ගන්න ඕනි. ඉන්වොයිස් එකක් කියන්නේ සාමාන්‍ය බිල් එකක්. එතකොට එයා මේ විදිහට ඕගොල්ලෝ මැසේජ් එක යවුවට පස්සේ please send invoice කියලා මැසේජ් එක යවුවට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ භාණ්ඩ වලට අදාළ ඉන්වොයිස් එක ඒගොල්ලෝ හදලා ඔයාට එවනවා. මම සාමාන්‍යයෙන් පෙන්වන්නම් අපිට එහෙම අර ගනුදෙනු කරද්දී එවපු ඉන්වොයිස් එකක් ඕගොල්ලන්ට එක්සැම්පල් එකක් විදිහට මේ තියෙන්නේ ඒ විදිහට භාණ්ඩ සැපයුම් කරුවෙක් විසින් එවපු ඉන්වොයිස් එකක්. එතකොට මෙතන අපි මේ ජුවලරි අයිටම් වගේක් ගෙන්න ගත්ත ඉන්වොයිස් එකක්. ඉතින් මේ අයිටම් මෙතන මේගොල්ලෝ ඉන්වොයිස් එකේ දාලා තිනවා අයිටම් එක මොකක්ද කියලා දාලා තිනවා. ඊට අමතරව ඒකේ සයිස් එක මොකක්ද කියලා දාලා තිනවා. අපි ගන්න ක්වොන්ටිටි එක. ඒ කියන්නේ අපි යාගෙන් ඇනවුම් කරන ප්‍රමාණය දාලා තිනවා. එතකොට ප්‍රයිස් කියන තැන එකකට අදාළ මිල දාලා තිනවා. $0.25ක් මේකේ දාලා තිනවා. ඊට පස්සේ ටෝටල් එකතුව දාලා තිනවා $10 කියලා එහා පැත්තෙන්. එතකොට මේකට shipping cost එක විදිහට එයාගේ ෆැක්ටරි ඉඳලා අපේ ගබඩාව වෙත එවන්න ඩොලර් එකක් තමයි මෙතන ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන සාමාන්‍ය කෑලි 40ක පාසලයක් තමයි ගෙන්නගෙන තියෙන්නේ යා කාගෝ හරහා. එතකොට ලංකාවේ මුදලින් රුපියල්
3500කට වඩා අඩු මුදලක් තමයි එතන ගෙවීම් කරලා තියෙන්නේ අපි. හොඳයි. ඊළඟට අපි බලමු ඊළඟට ඔයා මෙයාගෙන් ගන්න ඕන විස්තර මොනවද කියලා. ඊළඟට ඕගොල්ලන්ට ගන්න ඕන විස්තර තමයි ඕගොල්ලෝ ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන පාර්සලේ බර කොච්චරක් තියෙනවද, උස කොච්චරක් තියෙනවද, දිග කොච්චරක් තියෙනවද කියලා විස්තර ටික ගන්න ඕනේ. ඉතින් පැකේජ් එකේ සයිස් එක අනිවාර්යයෙන්ම අපි කොච්චරක්ද බර කොච්චරක්ද කියලා දැනගන්න ඕනේ. මොකද ඕගොල්ලන්ට මේකට යන වියදම කොච්චරක්ද කියලා කියන්නේ shipping cost එක කොච්චරක්ද වෙන්නේ කියලා කැල්කියුලේට් කරන්නත් ඒක බොහොම වැදගත් වෙන නිසා අනිවාර්යෙන් මේ විස්තර ටික ගන්න. ඉතින් මෙතන මම දාලා තිනවා send package size කියලා මේ කොළ පාටින් දාලා තියෙන මැසේජ් එක ටයිප් කරලා දැම්මට පස්සේ එයා දන්නවා එයාගෙන් ඉල්ලන්නේ මොකද්ද කියලා. එතකොට ඒකට අදාළ විස්තර ටික ඔයාට බහන්න සැපයුම් කරුගෙන් ලබා ගන්න පුළුවනි. ඔයා මේ බාණ්ඩ සැපයුම් කරුත් එක්ක chat කරද්දී මෙන්න මේ ගැනත් පොඩ්ඩක් එයාව දැනුවත් කරලා තියන්න. ඔයාගේ ඔයා ගන්න බාණ්ඩ ඔයා ගෙන්න ගන්න එයා කාගෝද සී කාගෝද කියන එක ගැන එයාට පොඩි මැසේජ් එකක් දාලා තියන්න. ඔයා ගුවන් මගින් බාණ්ඩ ගෙන්න ගන්නවා නම් ඔයා එයා කාගෝ කියලා එයාට මැසේජ් එකක් දාන්න. සී කාගෝ මගින් ගෙන්නන්න හිතාගෙන ඉන්නවා නම් නැව් මගින් ගේනවා නම් ලොකු පාර්සල් නම් ඔයා සී කාගෝ කියලා එයාට පොඩ්ඩක් දැනුවත් කරලා තියන්න. ඒකත් මේ ගනුදෙනුවට පොඩ්ඩක් වැදගත් වෙනවා. අපිට බාණ්ඩ සපයන සැපයුම් කරු එක දැනන් ඉන්න එක. ඊළඟ කාරණාව තමයි ඕගොල්ලෝ මේ සේලත් එක්ක chat කරන්න පටන් ගත්තට පස්සේ මුලින්ම එයාට කියන්න මගේ නියෝජිතයෙක් චීනේ ඉන්නවා කියලා. ඉතින් සමහරු නැත්තම් අපි ලංකාවට ඒගොල්ලෝ බාණ්ඩ එවන්න වෙනම shipping charges add කරලා එහෙම invoice හදලා එවනවා. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. එතකොට ලොකු මුදලක් යනවා ඒවට. මේ DHL වගේ ඒවත් දාලා බාණ්ඩ එවන්න තමයි ඒගොල්ලෝ එවන්නේ invoice එක හදලා. ඉතින් ඒවා අපිට වැඩක් නැහැ. ඉතින් අපේ නියෝජිතයෙක් කරා අපේ චීනයේ සිටින නියෝජිතයෙක් කරා අපේ කාගෝ සර්විස් එකක් කරා බාණ්ඩ ගෙන්ව ගන්න සිස්ටම් එක තියෙන නිසා ඕගොල්ලෝ මෙයාට දැනුවත් කරලා තියන්න ඕනි. මගේ ඒජන්ට් කියන්නේ my agent in China කියලා ඕගොල්ලෝ මෙයාට මැසේජ් එකක් දාලා තිබ්බනම් එතකොට එයා දන්නවා අපේ නියෝජිතයෙක් චීනයේ ඉන්නවා. ඉතින් චීනයේ තියෙන තැනකට තමයි එයාගේ ෆැක්ටරියේ තියෙන බඩු ටික අපි මේ එයා යවන්න ඕන කියලා එයා දන්නවා. ඉතින් ඉදිරියේදී ඔයගොල්ලෝ බහන්න ගෙන්වීම කාර්යය කරනකොට අපි මේ නියෝජිතයන්ට ඔයගොල්ලන් තෝරගන්න මේ බහන්න විකුණුම් කරුවන්ට මේ යවන්න ඕනි චීනයේ ලිපිනේ අපි ලබා දෙනවා. ඔයගොල්ලන්ට ඒ වගේම shipping mark එකක් Tamanටම කියලා අපි හදලා දෙනවා. එතකොට තමන්ගේ බාණ්ඩ ඒ shipping mark එක හරහා ලංකාවට ආවට පස්සේ අපිට ලේසි ඔයගොල්ලන්ගේ බඩු හඳුනාගෙන ඔයගොල්ලන්ගේ නිවෙස් වලටම කුරිය සර්විස් හරහා ඩිලිවර් කරන්න. හොඳයි මේක පෙන්වන්නේ පොඩි උදාහරණයකට. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් බාණ්ඩ මිලදී ගත්තට පස්සේ කවුරු හරි සැපයුම් කරුවෙක්ගෙන් බාණ්ඩ සැපයුම් කරුට ඕගොල්ලෝ අපේ චීනයේ තියෙන අපේ ලංකාවට බඩු ගෙනල්ලා දෙන නියෝජිතයාගේ ගබඩාව වෙත බාණ්ඩ යවන්න එයාගේ ඇඩ්‍රස් එක ලබා දෙන්න ඕනේ. එතකොට මේක උදාහරණයක් විතරයි. මේක අදාළ කරගන්න එපා. ඕගොල්ලන් මේ අපිත් එක්ක අපි දෙන WhatsApp නම්බරේ හරහා ඕගොල්ලොන් මේ විදිහට කතා කරලා ඉල්ලන්න ඕනේ අපෙන් මේ යවන්න ඕනේ ඇඩ්‍රස් එක මොකද්ද කියලා ඒ වෙලාවට අහන්න. එතකොට අපි කියන්නම්. ඉතින් ඕගොල්ලන්ට shipping mark එකකුත් මේ යටින් දාලා තින වගේ අංකයක් ඕගොල්ලන්ට හම්බ වෙනවා වෙනම එකින් එක්කෙනාට. ඉතින් මෙන්න මේ වගේ එයා කාගෝ වලට නම් මේ විදිහ ඇඩ්‍රස් එකක්, සී කාගෝ වලට නම් වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවා. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ඇඩ්‍රස් එක ඕගොල්ලන්ගේ මේ ඇඩ්‍රස් එක නෙවෙයි අපි ඉස්සරහට ඕගොල්ලන්ට ඒ අදාළ ඇඩ්‍රස් ලබා දෙනවා. WhatsApp හරහා සම්බන්ධ කරගන්නවා. කොහොමත් අපි මේ බාණ්ඩ ගෙන්වීම කරන සියලු දෙනාම එතකොට මේ වගේ අපි ලබා දෙන ඇඩ්‍රස් එක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝගේ බාණ්ඩ සැපයුම් කරුට යවන්න ඕනි. ඊළඟට බාණ්ඩ වලට ගෙවීම් කරන කටයුතු කොහොමද කරන්නේ ඒ වැඩපිළිවෙල ගැන අපි ඊළඟට කතා කරමු. හොඳයි එහෙමනම් අපි දැන් බලමු කොහොමද ඕගොල්ලෝ සම්පූර්ණ ක්‍රියාවලිය සිදු කරගෙන ඉවරනාට පස්සේ ඒ කියන්නේ ඕගොල්ලන්ට අවශ්‍ය කරන බාණ්ඩ ප්‍රමාණය ඕගොල්ලෝගේ සැපයුම් කරුට කියලා අදාළ ඉන්වොයිස් එක මම මුලින් කියපු දේවල් සියලු දේවල් සපුර ගත්තට පස්සේ කොහොමද මේ බාණ්ඩ සඳහා ගෙවීම් කටයුතු කරන්නේ තනියම කියන දේ ගැන තමයි දැන් ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ ගෙවීම් කටයුතු ගැන කියලා දෙද්දී ඕගොල්ලන්ට කියන්න ඕනේ. ඉතින් මේක ඇවිල්ලා මේ අපි අලිබාබා කියන මේ තොග විකුණුම් මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා කරන නිසා මේකේ මේ සැපයුම් කරුවන් ගොඩාක් දෙනෙක් බාණ්ඩ සැපයුම් කරුවන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ගොඩනගාගත්ත තැනක් තමයි මෙතන.
එතකොට මේක ඇත්තටම මේකේ තියෙන ෂේප් එක තමයි කවදාවත් ඒ කියන්නේ මේ අපි මේකට ගෙවීමක් කරාට පස්සේ ඕගොල්ලන්ට අපිට මේ භාණ්ඩ එවන් නැතුව මේගොල්ලෝ කවදාවත් මග අරින්න බෑ. එහෙම දේවල් මේක ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ. මොකක් හරි වාට එහෙම වැරදිලා හරි අසාධාරණයක් වුණොත් ඕගොල්ලන්ට මේකේ මේ ඇප් එක ඇතුළෙම තියෙනවා Alibaba එකට පැමිණිලි කරලා ඕගොල්ලන්ගේ මුදල් නැවත ලබා ගැනීමේ හැකියාව උනත් තියෙනවා. ඉතින් ඒව කරන්න යන්න ඕනේ මේ විදිහට හරියට ඕඩර් එකක් දැම්මොත් අපිත් එක්ක සම්බන්ධ වෙලා කතා කරලා මේ විදිහට අපි කියන විදිහට වැඩේ කරොත් අනිවාර්යයෙන්ම ඔයාට මේ බඩු ටික ඔයාගේ අතට අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් ඕගොල්ලෝ මෙන්න මේ මම උදාහරණයක් පෙන්වන්නේ මේ අපි බඩු වගේක් ගෙන්න ගන්න ලැහැත්ති කරපු ඉන්වොයිස් එකක් මේ තියෙන්නේ. ඊට අදාළ පේමන්ට් ලින්ක් එක තමයි මේ යටින් තියෙන්නේ. ඉතින් ඉන්වොයිස් එක ගෙන්න ගත්තට පස්සේ එයාට මැසේජ් එකක් දාන්න පුළුවන් පේමන්ට් ලින්ක් එක එවන්න කියලා. මෙන්න මේ විදිහට මේ එවලා තියෙන්නේ. ඒ වගේ පේමන්ට් ලින්ක් එකක් මේ තියෙන්නේ. පේමන්ට් ලින්ක් එක. ඉතින් ඔතන පේමන්ට් ලින්ක් කියන තැන අපිට ටච් කරලා කොහොමද මම මේ පේමන්ට් එක මේ ඕඩර් එකට කරන්න කියලා දැන් ඕගොල්ලන්ට පැහැදිලිව කියලා දෙන්න යන්නේ. හරි අපි බලමු. මේක් පේමන්ට් කියන තැනට ගිහිල්ලා මම මේ විදිහට ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි ඕගොල්ලන්ට පේන්නේ. ඊළඟට මේක නැවත උඩින් තියෙනවා ඕඩර් එක ඕනනම් මේකට කැන්සල් කරන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් කීපයකුත් දීලා තිනවා. මේක් පේමන්ට් කියලා නැවත උඩින් තියෙනවා. තැඹිලි පාට. මම නැවත එතන ටච් කරගන්නවා. හොඳයි. මෙතනදී කරන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ වීසා කාඩ් එකක් ඇඩ් කරන්න. ඉතින් වීසා කාඩ් එකක් කියන එක දෙක දැන් ඕන කෙනෙක් ළඟ තියෙනවා. ඕගොල්ලෝ පාවිච්චි කරන බැංකු කාඩ් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේකට අදාළ වෙන මුදල ඕගොල්ලන්ගේ බැංකුවේ තියෙනවා නම් කෙලිම මේකට ගෙවලා දාන්න පුළුවන්. දැන් මෙතන නම් මෙතන පෙන්නලා තියෙන ඩොලර් 96.72ක් ගෙවන්න තියෙනවා. ඉතින් ඒක ඕගොල්ලන්ට දැන්ට ඩොලරේ පවතින මිලත් එක්ක වැඩි කරලා ගාන හදා ගන්න පුළුවන් කොච්චර ගාණක් යනවද කියලා. ඊට අදාළ ගාන ලංකාවේ රුපියල් වලින් ඕගොල්ලන්ගේ account එකේ තියෙනවා නම් ගැටලුවක් නැහැ. මෙතනදී සල්ලි ගෙවලා මේ ගනුදෙනුව කරන්න පුළුවන්. ඉතින් දැනට මම මෙතන කාඩ් කීපයක් ඇඩ් කරගෙන තියෙන නිසා මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් අපි ගෙවින් කටයුතු සිදු කරපුවා. ඉතින් ඕගොල්ලෝ අලුත්ම කෙනෙක් නම් add new card කියලා තියෙනවා මෙතන. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඔයාගේ කාඩ් එක ඇඩ් කරගන්න පුළුවනි. add new card කියන තැනට මේ විදිහට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔයාගේ මෙතන දාන්න තියෙන ඔයාගේ කාඩ් නම්බර් එක දාන්න තියෙනවා. ඊට අමතරව කාඩ් එකේ ඔයා දීලා තියෙන නම බැංකු ගිණුමට අදාළ නම ඕගොල්ලන් කාඩ් එකේ දාලා ඇති මේක එක්ස්පයර් වෙන දිනය මාසය වසර දාලා ඇති. ඒක මෙතනින් හරියටම දාන්න ඕනේ. ඊට පස්සේ කාඩ් එකේ පිටිපස්සේ අංකයක් තියෙනවා. ඉලක්කම් 3ක් සහිත අංකයක් තියෙනවා. මේ CSC කියන එක ඒ අංකේ දැම්මනම් හරි. හොඳයි. ඒ අදාළ විස්තර ටික ඕගොල්ලෝ මේකට ඇතුළත් කරලා මෙතන පේනව කියන තැනින් ක්ලික් කරාට පස්සේ ඔයාගේ කාඩ් එකේ තියෙන කාඩ් එකෙන් මේකට අදාළ ගාණ කැපිලා පේමන්ට් එක මෙතන ඉබේම සිද්ධ වෙනවා. හරි. ඕගොල්ලෝ පේමන්ට් එකක් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ෆෝන් එකේ මැසේජ් එකක් වැටෙයි. මේ ඇප් එකේම payment successful කියලා පුළුවන් නම් මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඒ සෙලර්ගේ chat එකට දාන්න මම ගෙවීම සිදු කරලා තියෙන්නේ කියලා ඔයාට ටයිප් කරලා උනත් දාන්න පුළුවන් ගෙවීම කරලා තියෙන්නේ කියලා. කොහොම නමුත් ඒගොල්ලන්ට ඒක ඒ පැත්තෙන් දැනුම් දීම් වෙනවා. මේ Alibaba එක පැත්තෙන් මෙයා මේකට ගෙවලා තියෙන්නේ මේ භාණ්ඩ ටික යවන්න ලැහැත්ති කරන්න ඕනි කියන කාරණාව ගැන. ඒක ගැටලුවක් නැහැ. ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ මෙයාට දැනුවත් කිරීම කරන්න ඕනේ. දැන් ඊළඟට අපි ඕගොල්ලෝ මේක කරන්නේ ඕගොල්ලෝ මේ චීනෙන් මිලදී ගත්ත බඩු ටික ලංකාවට ගෙන්න ගන්නේ අපේ කාගෝ සර්විස් එකක් කරා. එතකොට අපිට ඒකට අදාළ වෙන වෙනම වෙයාහවුස් තියෙනවා චීනේ. එතකොට ඒ ඇඩ්‍රස් එක අනිවාර්යෙන් එයාට දෙන්න ඕනේ. ඒ වගේම අපෙන් ලබා ගන්න shipping mark එකක් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ භාණ්ඩ විකුණුම් නියෝජිතයා වෙත දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ අපෙන් ඇඩ්‍රස් එක අරගෙන එයා කාගෝ වලට නම් එයා කාගෝ වලට වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවා. සී කාගෝ වලට නම් වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවා. එතකොට
එයා කාගෝ ඇඩ්‍රස් එකක් නම් ඕගොල්ලන්ට එයා කාගෝ මගින් භාණ්ඩ ගෙන්නනවා නම් ඒ ඇඩ්‍රස් එක අරගෙන ඕගොල්ලන්ගේ shipping mark එක තියෙනවා. shipping mark එකයි මේ විස්තර ටික අනිවාර්යෙන් මේ භාණ්ඩ සැපයුම් කට ඕගොල්ලෝ දෙන්න ඕනි. ඊළඟට තව කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඕගොල්ලෝ සම්පූර්ණ ගෙවීම් සිද්ධ කරලා ඉවර වෙලා භාණ්ඩ යවන්න ඕන තැන ලිපිනේ ඇඩ්‍රස් දුන්නට පස්සේ ඕගොල්ලෝ කරන්න ඕනේ දේ තමයි එයාට මැසේජ් එකක් දාන්න ඕනි. ඕගොල්ලන්ට එවන පැකේජ් එකේ ෆොටෝ එකක් එවන්න කියලා. ඉතින් ඕගොල්ලන්ගේ shipping mark එක අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට එවන ඕගොල්ලෝ ගන්න පාර්සලේ සඳහන් කරන්න කියලාත් ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්න ඕනේ. ඒක සිද්ධ වෙන්නේ හරියට මෙන්න මේ වගේ. දැන් මේ පැකේජ් එකේ ෆොටෝ එක එවලා තිනවා. ඒ වගේම යා පැකේජ් එකේ උඩින් shipping mark එක සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ෆොටෝ එකක් අපි දාගන්න එක කෝකටත් හොඳයි. ඉතින් මේකට සාමාන්‍යයෙන් ඔයා ඕඩර් එක දාපු වෙලාවෙම ඒගොල්ලෝ මේ පැකේජ් එකේ ෆොටෝ එක දෙන්නේ නැහැ. මොකද ඒකට දවස් දෙකක් සමහරට ගත වෙන්න පුළුවන්. මේගොල්ලෝ මේ පාර්සලේ ලැහැත්ති කරන්න. එතකොට මේ ලැහැත්ති කරපු වෙලාවක හරි ඒගොල්ලෝ ෆොටෝ එක දායි මෙන්න මේ වගේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් මේ තමන්ගේ ගන්න පාර්සලේ ෆොටෝ එකක් මේ විදිහට දැම්ම ගන්න. ඕගොල්ලෝ මේ භාණ්ඩ වලට සාමාන්‍යයෙන් ගෙවීම් කරන්න කලින් ඕගොල්ලෝ ගේන්නේ මොන වගේ භාණ්ඩද මේවා ලංකාවට ගේන්න පුළුවන්ද කියන කාරණා ගැන අපෙන් පොඩ්ඩක් අහලා දැනුවත් වෙන්න. මෙන්න මේ ෆෝන් නම්බර් එක තියෙනවා. මේ ෆෝන් නම්බර් එකට කතා කරලා ඕගොල්ලෝ මේ භාණ්ඩවල ඉන්වොයිස් අරන් තියෙනවා නම් ඉන්වොයිස් හරි භාණ්ඩවල ෆොටෝ හරි අපිට එවලා ඕගොල්ලන්ට හරියටම අපෙන් දැනගන්න පුළුවන් ඒක ලංකාවට ගෙන්න ගන්න පුළුවන් භාණ්ඩද කොහොමද වෙන්නේ කියන කාරණා ගැන. මොකද සමහර භාණ්ඩ තියෙනවා ලංකාවට ගෙන්නන්න බැරි දේවල්. ඉතින් ඒ වගේ දේවල් ගේන්න බෑ. ඉතින් 100ට මෙතන අලිබාබා එකේ තියෙන 95%කට වඩා දේවල් ගෙන්නන්න පුළුවනි. ඉතින් සමහර දේවල් වලට ලංකාවේ ටැක්ස් එකක් වදින දේවල් තියෙනවා. ඔය ෆෝන් වගේ දේවල් නම් කොහොමත් ගේන්න ගොඩක්ම අමාරු දේවල්. ඉතින් ඕගොල්ලන්ට ව්‍යාපාරයකට ඕන කරන දේවල් ඒ වගේ දේවල් ඔන්ලයින් බිස්නස් එකකට ඕන දේවල් නම් කිසිම ගැටලුවක් නැතුව ගෙන්න ගන්න පුළුවන්. ඉතින් කෝකටත් ඕගොල්ලෝ භාණ්ඩයක් ගෙන්න ගන්න තීරණය කරාට පස්සේ අපිට කතා කරලා ඒ භාණ්ඩේ ෆොටෝ ඒවලා විස්තර ඒවලා පොඩ්ඩක් අපෙන් දැනුවත් වෙන්න මේ භාණ්ඩ ලංකාවට ගෙන්න ගන්න පුළුවන්ද කියන කාරණාව ගැන ඕගොල්ලෝ දැනුවත් වෙන්න. ඊට අමතරව මේ නම්බරේට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම භාණ්ඩවල විස්තර ගෙන්න ගන්න භාණ්ඩවල විස්තර WhatsApp කරලා ඒකේ බර අර සෙලර්ගෙන් ගන්න බර දිග පළල වගේ දේවල් අපිට එවලා මුලින්ම ඒකට කොච්චර මුදලක් ලංකාවට ගෙන්නා ගන්න shipping cost එක විදිහට යනවද කියලා පොඩ්ඩක් දැනුවත් වෙන්න ඕනි. අනිවාර්යෙන් ඒ ගැන දැනුවත් වෙලා භාණ්ඩ වලට ගෙවීම් කටයුතු සිද්ධ කරන්න. ඉතින් දිගටම මේ නම්බරයෙන් ඕගලන්ට WhatsApp හරහා හෝ කෝල් කරලා හරි ඕගලන්ට විස්තර දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ අපි ඕගොල්ලෝ වෙනමම WhatsApp group එකකටත් සම්බන්ධ කරනවා. මොකද මේ කර්තව්‍ය කරගෙන යනකොට අපිට එතකොට ලේසි ඕගොල්ලන් WhatsApp group එකකට සම්බන්ධ කරාට පස්සේ WhatsApp group එකේ නම්බරෙත් මම දාන්නම්. WhatsApp group එක සම්බන්ධ කරන්නම් ඕගොල්ලන්ට මම ඉදිරියේදී. ඉතින් මේ WhatsApp group එකක් අපි නිර්මාණය කරගෙන දැන් කලින් ටීම් එකට නම් ඒක අපි වෙනම group එකක් විදිහට දැන්ට වැඩ කටයුතු කරගෙන යනවා. දැන් මේ අලුතෙන් ගන්න ටීම් එකට ඒ විදිහට අපි WhatsApp group එකක් කරහා ගැටලු निराකරණය කරගෙන ඒවට අවශ්‍ය කරන උදව් ටික ලබා දෙනවා. හොඳයි ඕගොල්ලෝ සැපයුම් කරුගෙන් භාණ්ඩ ඇනුම් කරාට පස්සේ ඕගොල්ලෝ සැපයුම් කරුගෙන් ලබාගත් විස්තර අපිට මේ විදිහට එවන්න ඕනේ. මම මේ විදිහට මේ දේවල් සඳහන් කරනවා ඕගොල්ලන්ට මේක පැහැදිලි කරන්නම්. ඉතින් අපේ මේ තියෙන WhatsApp නම්බරේට WhatsApp කරලා මේ විස්තර ටික එවන්න ඕනේ. මොකද අපි දැනුවත් වෙන්න ඕනේ ඔයා ගේන්නේ මොනවද මේක මොන විදිහද කියලා අපි දැනුවත් වෙන්න ඕනේ. ඒ ඕඩර් එක හරියට කන්ෆර්ම් වෙන්න ඕනේ නිසා. ඉතින් මුලින්ම පළවෙනියට ඔයා සැපයුම් කරුගෙන් ගත්ත ඉන්වොයිස් එක අපිට එවන්න ඕනේ. ඊට අමතරව පැකේජ් සයිස් එක එවන්න ඕනේ. අපි කලින් වීඩියෝ එකේදී මුලදී කිව්වා ওই දේවල් ගන්න ඕනේ කියලා එයාගෙන්. ඉතින් එයා ඒ දේවල් ඒ විදිහට එව්වට පස්සේ අපිට ඒවා එවන්න. ඊළඟට මේක ඔයා ගෙන්න ගන්න තුන්වෙනි කාරණා විදිහට ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන්නේ එයා කාගෝද සී කාගෝද කියන එක අපිට එවන්න ඕනේ. මොකද එතකොට තමයි අපි ඔයාට එයා කාගෝ යවනවා නම් එයා කාගෝ ඇඩ්‍රස් එක දෙනවා. සී කාගෝ නම් සී කාගෝ ඇඩ්‍රස් එක දෙනවා. ඊට අදාළ shipping mark එක දෙනවා. ඉතින් මේ එයා කාගෝ සී කාගෝ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. මේ සාමාන්‍යයෙන් කිලෝ 10ට වඩා අඩු පාර්සල් නම් ඔයාට එයා කාගෝ ගෙනාවට ගැටලුවක් නැහැ. ඊට වඩා ටිකක් විශාල පාර්සල් නම්
සීකාගෝ තමයි ගේන්න වෙන්නේ. මොකද ගුවන් මගින් ගේනකොට ටිකක් පිරිවැය අධික වෙනවා. ලොකු පාර්සල්. ඉතින් ඒක නැව් මාර්ගයෙන් ගේන එක ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා ලොකු ප්‍රමාණවල් ගේන්නන කට්ටිය. ඉතින් ඒ කට්ටියගේ පාර්සල් අපි නැව් මගින් තමයි ගේන්නේ. එතනදී අර එයා කාගෝ වලට වඩා ටිකක් මේ මිල ගණන් අඩුවෙන් තමයි යන්නේ. එතනදී අනිවාර්යයෙන්ම අර පැකේජ් එකේ දිග පළල බර වගේ දේවල් අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒ දේවල් මෙයාගෙන් ඉල්ල ගන්න වෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙයාගේ මේ අපි මුලින් කිව්වා වගේ WeChat නම්බර් එක ඔයගොල්ලන්ට එවලා තියෙනවා ඇති. ඒ WeChat නම්බර් එකත් ඔයගොල්ලෝ අපිට දෙන්න ඕනේ. මොකද අපිට මේ භාණ්ඩ එවන කෙනාව සම්බන්ධ කරගන්නේ අපි මේ WeChat නම්බරේ හරහා තමයි අවශ්‍ය වුණොත් සම්බන්ධ කරගන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට අපි කිව්වා ඔයගොල්ලෝ මුදල් ගෙවුවට පස්සේ ඔයගොල්ලන්ට එවන පාර්සලේ ෆොටෝ එකක් දාගන්න කියලා. ඉතින් මේක ගැටලුවක් නැහැ. දින කිහිපයක් පහු වෙලා හරි එයා ෆොටෝ එක එවපු වෙලාවට අපිට මේ නම්බරයට WhatsApp කරාම හරි. ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕනේ අපිට එවලා තියෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ ලංකාවේ ඇඩ්‍රස් එක, ඔයාගේ ඇඩ්‍රස් එක නිතර ආන්සර් කරන දුරකථන අංකය සමග ඇඩ්‍රස් එක එවන්න ඕනේ. මොකද ඔයාට කුරියර් සර්විස් හරහා මේ භාණ්ඩ ඔයගොල්ලන්ගේ නිවසට ගෙන්න ලබා දීමේ කාර්යයට ඒක අවශ්‍ය වෙන නිසා. හොඳයි. ওই කාරණා ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඔයගොල්ලෝ දෙතුන් ගමනක් හරි මේ වීඩියෝ දෙකකට තමයි මේ පාඨමාලාව මම හදලා ඉවර කරේ. ඉතින් මේක ජීවිතේට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. දැන්ට වුණත් මේක හරහා මේ දේවල් ඉගෙනගෙන සාර්ථක වෙච්ච ගොඩක් සාර්ථක වෙලා ගොඩක් ඉස්සරහට ගිය කට්ටිය ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ටත් බැරි කමක් නැහැ. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න, ජීවිතේ සාර්ථක කරගන්න ගොඩක් මේක වැදගත් වෙයි. ඉතින් වීඩියෝ එක විතරක් බලලා ඔයගොල්ලෝ මේ පාඨමාලාව හදාරවුව කියලා ඉන්න එපා. ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන් කරලා බලන්න. මේක ඕගොල්ලන්ට හෝ වේවා, ඕගොල්ලන්ගේ ළමයෙක්ට හරි හෝ වේවා අනිවාර්යයෙන්ම මේක ඉගෙන ගන්නවා කියන්නේ ඇත්තටම ආයෝජනයක්. ඇත්තටම හොඳ රැකියා මාර්ගයක්. ඉතින් මේ විදිහට භාණ්ඩ ගෙනල්ලා ලංකාවේ ව්‍යාපාර කටයුතු කරලා මාසෙට ලක්ෂ ගණන් උපයන මිනිස්සු ඉන්නවා. නමුත් ඒගොල්ලෝ කවදාවත් අපිට කරන ක්‍රමවේදේ සිස්ටම් එක කියන්නේ නැහැ. ඕගොල්ලෝ මුදලක් ගෙවලා හරි ඕගොල්ලෝගේ කැපකිරීම කළා හරි මේක දැන් ඔයගොල්ලෝ තරමකට දන්නවා. ඉතින් ඒක වැඩි දියුණු කරගෙන Tamanට ඕනි මාර්ගය සාදා ගන්න කියලා ඉතින් මම ආරාධනා කරනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. භාණ්ඩ ගෙන්වා ගැනීම කටයුතු සිදු කරද්දී ඔයගොල්ලන්ට ওই දාලා තියෙන ෆෝන් නම්බර් එකට කතා කරන්න පුළුවන්. ඊළඟට ඉදිරියේදී ඔයගොල්ලන්ගේ ටීම් එක සම්බන්ධ කරගන්නවා අපි වෙනම WhatsApp group එකක් හරහා. ඉතින් ඔයගොල්ලන්ට හෙට ඉඳලා වුණත් මේ භාණ්ඩ ගෙන්වා ගැනීමේ කාර්යය ආරම්භ කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. කෝල් එකක් දෙන්න. ඔයගොල්ලෝ මේ විදිහට chat කරලා සෙලර් කෙනෙක් ඕගොල්ලෝ මොන විදිහේ භාණ්ඩ ගෙන්නනවද කියන එක ඔයගොල්ලෝ තීරණය කළා. භාණ්ඩ විකුණුම්කරු තෝරගෙන අපිට කතා කරන්න. ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට ඕගොල්ලන්ගේ භාණ්ඩ ටික ලංකාවට ගෙනත් දෙන එක අපි කරලා දෙන්නම්. ඉතින් මේ වගේ භාණ්ඩ ගෙන්වා ගන්න ඉතින් ලොකු පිරිවැයක් සමහරට යන්නේ නැහැ. සමහරලාට මේ ඒ භාණ්ඩ අනුව ඒ දේවල් මිල ගණන් කියන එක වෙනස් වෙන්නත් පුළුවන් සමහරලාට. ඉතින් අපි මේක මුලින් ඕගොල්ලෝ කරලා බලන්න. මුලින් පොඩියට පටන් ගන්න අලුතෙන් ගෙන කෙනෙක් නම් එහෙම කරලා බලන්න. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබට ජය වේවා.